මොනේ දැන් කියලා. පොඩි අච්චිලා ගෙදර. පොඩි අච්චිලා ගෙදර ඒක බලක කෙනෙක් ඉන්නේ. එන්නේ අංකල් කෙනෙක්ද? අක්කා කෙනෙක්. අක්කා මොකද වොෂුම් එකට වෙලා මොන හොද එදියා පොඩි ආච්චි ගාමි ගාම්බස් සියන මොකද කන්නාඩියට අර වොෂුම් ඉන්නේදී කන්නාඩියෙන් බෙල්ලද? ඊට පස්සේ ඊට පස්සේ කෑ ගහගෙන එල්ලීට ගිහලා ගෙන්දර කවුරුත් එන්න පස්සේ ගෙදර කවුරු ඉඳලත් නැහැ. සීයා ඉන්නවද? සීයා ඉඳලා නැහැ. ආයෙත් මැරලා ඉන්නේ තෝරන්නේ. ඊට පස්සේ එන්න පස්සේ මොකද්ද? ඊට පස්සේ නෑ තාම දවසක අකටේ බල ඉන්දියාව මොකක්ද කොයි එක්කද කියනවා මේ ධම්මිකවල යන දුවද රාළුමියක මොකද ටීවී බල ඉන්දියාව ටීවී වල ඉන්නකොට ඔවර මේ වාගියර දොර මොළලා තියෙන්නේ එන්නේ මොළේ කාඩුවෙන් නිදාගෙන දොර මුල්ලෙන් කවුරු නිදාගෙන නැගිටිනෝගේ දැකොළමේ දොර අරගෙන කවුරු ඉන්නවද දැකලා මෙහෙම නිදාගෙන නැගිටිනෝගේ දැක ඒ පොඩි අච්චිම දැවිලා තියෙන්නේ ඒ කියන්නේ පොඩි අච්චි දැන් මනෝරස ගෙදර ඉන්නවලුද ඔය දැකලා තියෙනවලු යන්නේ දැන් මේ සදිය ඇයිදගෙන ආච්චි මොකද සාදුවයේ ඇයි මොකද ඇති වෙලා දොඩට ඉඳලා අම්මයි සදිය අයියෙන් නිදාගන්නේ මොකද සදිය අයියට වොෂුම් එකට යන්නවල බය වෙලා මොකද කියන්නේ මොකද අර ආයෙ වොෂුම් එකට බයින්ද ගිහලා අම්මා එතකොට නෙටි මොකද යාලා අම්මා සාන්දෝය ඇලන්නේ ටික ඇරගෙන ඉඳ ඇඳලා කුසිය වලම් පෙරලනවා පුටුව ආදිනවා පුටුව වලින් ආදිනවා කුසිය වලම් පෙරලනවා ඊට පස්සේ සදෙව් ගිහිල්ලාද බලන්න නෑ බාන ගිහලා නෑ අම්මට කකාවක් ඊට පස්සේ වෙලා මොනවාද ඒක කුසිය ගිහිල්ලා බලද්දී කිසි දෙයක් නෑ වලන් ඇදලා නෑ මොන්න ආච්චි එයාත් ඉන්නවා ඒතෝන්නේ ආයි තව ඒක දාවසරටම අනිද දාහරසේ මොකද පුංචි පොන්ඩ එක ඔම්බෝවේ එදි කාලු පාට බෝලය මොකද ඔය පුංචිද මෙන් සාධ්‍ය යා පොන්න කෝව ඉන්නකොට ඊට කුසිනම් කාලු පාට බෝලය ඇවිල්ලාට ඉන්සලා දොරින් පේන්ට වෙලා ගියා. ඉන්සලා දොරින් ගිහලා. නෑ ඊට අනිත් දවසේ මොකද්ද අර අනිත් දවසේ සාදේ අයියන් නිදානි ඉදියා මොකද්ද රෝද පොඩුව තියෙන්නේ ආච්චි රෝද පොඩුව තාම ගෙදර තියෙනවද නෑ දැන් ෆිසිකල් තියෙන්නේ මොකද නේ චිරි ගාල හේමිට යන රෝද පොඩුව නිකන් ගිහිල්ලා ඉස්සරහට කවුද දැකලා තියෙන්නේ සදෙව්ද ඔව් සදෙවෙන් නිදාගෙන ඉඳලා තියෙන්නේ